ඉතින් ඔයත් ආසයි පිටරට ඔඩියන්ස් එකක් හදලා channel එකක් කරන්න. ඒ කරන්න ආසාවක් තිබුණත් ඔයාලට ඒකට හදන content නැද්ද? එහෙනම් ඔයාලා තාම මෙන්න මේ වීඩියෝ අද අපි මේ වීඩියෝෙන් කියනවා කොහොමද හරියට ගැළපෙන content හදලා පිටරට ඔඩියන්ස් එකට channel එක target කරලා ඊට පස්සේ එකෙන් මුදල් ලැබෙන හැටි අපි මේ වීඩියෝෙන් කියනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න channel එක subscribe කරන්න. අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් සාදරයෙන් අදත් පිළිගන්න සුසම YouTube channel එකට. ඉතින් මේ channel එකෙන් කියන YouTube කරන ඔයාලට වැදගත් වෙන tips සහ tricks. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් පළවෙනි කොටසට අපි යමු. ඉතින් පළවෙනි point එක එන්නේ ඇයි අපි පිටරට audience එකට channel එක target කරන්නේ? අපිට අනිවාර්ය වෙන දෙයක් තමයි මේක. ඉතින් පිටරට audience එකට අපි channel එක target කරන්නේ පිටරට audience එක අපේ ලංකාවට වඩා YouTube එකේ ඉන්න. ඒ වගේම තමයි එයාලා YouTube එකේ ඉන්නා වගේම එයාලා content බලලා channel එක subscribe කරන්න තියෙනවා. ඉතින් ඒ වගේනේ අපි ලංකාවේදී YouTube එකේ කට්ටිය බලලා ඒක subscribe කරන්න, like කරන්න වෙන. ඉතින් එහෙම target කරොත් අපිට පුළුවන් monetization apply කරන එක අපිට ඉක්මනින් කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි point එක. අපි යමු අපේ දෙවෙනි point එකට. ඉතින් අපේ දෙවෙනි point එක වෙන්නේ මොනවාද අප්ලෝඩ් කරන්න ඕන content. අප්ලෝඩ් කරන්න ඕන content ගත්තොත් අපිට ගොඩක් જાති කරන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔයාලට කරන්න 3D animated videos. ඉතින් 3D animated videos ඔයාලට වීඩියෝ එකක් ඕන නම් කියන්න කමෙන්ට් වල මම ගේන්නම්. AI වලින් හදන්න සම්පූර්ණයෙන්ම free. ඒ වීඩියෝස් හදන්න ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් YouTube එකේ ගිහින් search කරන්න ගොඩක් වීඩියෝ තියෙනවා. එහෙම නැත්නම් මගෙම ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න හදන්න වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මම ඒකට වීඩියෝ එකක් ගේන්නම්. දැන් දන්නවද ඔයා හදන්න ඕන content? ඉතින් ඒ වගේම තමයි 3D animated videos වගේම ඔයාලට ඒව කරන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ මම කරන YouTube tips ඉංග්‍රීසියෙන් ගේන්න. ඉතින් ඒක කරන්න පුළුවන්. එතකොට 3D animated videos කරන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි වෙලෙන point එක. අපි යමු අපේ තුන්වෙනි point එකට. ඉතින් තුන්වෙනි point එක වෙන්නේ ඔයාලා channel එක හදලා monetization කරා කියන්නකෝ. ඉතින් monetization කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක revenue එක ගන්න පුළුවන් නේ. අපේ ලංකාවට වැඩිය පිටරට අයට රට සාමාන්‍ය US වලට revenue එක වැඩි. අපේ සාමාන්‍ය ඩොලර්ස් 2ක් 5ක් අතර තමයි අපේ views 1000කට සල්ලි දෙන්නේ YouTube එක. ඇමරිකාව පැත්ත ගත්තොත් ඩොලර්ස් 5ක් 8ක් 9ක් වගේ ගාණක් අපිට හම්බෙන YouTube revenue එක. ඉතින් අර එතන තියෙන VPN එකත් එතන බලනවා. ඉතින් අන්න ඒක සමා බලන්න අපි ලංකා VPN එක අරක ගොඩක් අඩුයි. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් පිටරට audience එකට target කරොත් channel එක හොඳටම කරන් යන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ තුන්වෙනි point එක. අපි යමු අපේ හතරවෙනි point එක. ඉතින් හතරවෙනි point එක වෙන්නේ ඔයාලා හදන content quality එක. ඒක දැන් මම ගොඩක් වීඩියෝ කරනවා තියෙන මෙතන පොඩි දෙයක් මම කියන්න. content quality එක ඔයාලට උපරිම හදා ගන්න ඕන නම් ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් softwares. ඒ කියන්නේ CapCut එක, Premiere Pro එක, තව තියෙන ඉතින් ඔය fake ඒවා ඒවා ලින්ක් කරන්න අමාරුයි. ඒත් ඔයාලට පුළුවන් නම් ටිකක් හොඳ software එකක් හොයන්න. පාරින් comment එකක් දාන්න මේ software එක හොඳයි කියලා. එතකොට අනිත් අයටත් දැනගන්න පුළුවන් වීඩියෝ edit කරගන්න. ඒක තමයි අන්තිම point එක. ඊළඟ තමයි bonus tip එකක් විදියට මේක මම motivational tip එකක් විදියට දෙන්න. never give up. කියන්නේ කවදාවත් අතාරින්න එපා YouTube channel එක කරන එක. මොකද YouTube channel එක කියන්නේ අල්ලගෙන ගියොත් අල්ලගෙනම යන්න පුළුවන්. ආයි ජීවිත කාලෙටම. channel එක හරියට security විදිහට හරියට කරන් ගියොත් channel එකෙන් සල්ලි වෙන්න පුළුවන්. දැන් අදටත් ලෝකෙ ඉන්න YouTubers එහෙම කරන්නේ. දන්නවනේ කවුරුද කියලා? ලෝකෙ ලොකුම YouTuber දෙක. ඒ වගේම රොනාල්ඩෝගේ අලුත් YouTube channel එක. ඊවරණ ක්‍රිස්ටියානෝ. ඉතින් ඒ වගේ තමයි. හරියට කරන් ගියොත් අපිටත් පුළුවන්. ඉතින් ඒක තමයි අන්තිම point එක විදිහට motivational tip එක විදිහට දෙන්නේ. ඉතින් අලුත් ඉතින් හම්බෙමු. පරණ වීඩියෝස් ටික චෙක් කරන් යන්න. channel subscribe කරන්න. subscribe දාලා ටිකයි තියෙන්නේ. අලුත් ඉතින් හම්බෙමු. අපිට ජය වේවා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up,